මොකක්ද උනේ? ටේප් එකෙන් කොහමද ආස්කුරක් උඩ යන විදිය බලන්න. ඒක බලන්න අපේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඉන්න ඔයාලට. දවසක් RA Creative Vlog YouTube channel එකට ඔය කට්ටියව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අදත්. ඉතින් අද අපි වෙනම එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්නේ. මොකද්ද කියනවා නම් විසිල් ආස්කුරු 5යි normal ආස්කුරු 5යි මගේ අතේ තියෙනවා. අද අපි කරන්න යන්නේ මේ ආස්කුරක් කොච්චර උඩ යනවද කියලා බලන්න. ඉතින් ඒක බලන්න මම ටේප් එකක් අරන් යලා තිනවා. ඔය කට්ටිය බලන්න ඇති ටේප් එකෙන් කොහමද ආස්කුරක් උඩ යන විදිය බලන්නේ කියලා. ඒක බලන්න අපේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඉන්න ඔයාලට. එහෙනම් බලමු අද කොහමද අපි මේ එක්ස්පෙරිමන්ට් එක කරන්න කියලා. ඉතින් ඔය කට්ටිය ආස්කුරු යවුවට අහස්කුරක් සාමාන්‍යයෙන් කොච්චරක් උඩ යනවද කියලා තාම හරියටම දන්නේ නැහැ. අපි බලනවාද අහස්කුරක් කොච්චරක් උඩ යනවද කියලා. එහෙනම් අපි vlog එකත් එක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු කරන්න ඕන අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම අපේ වීඩියෝ වලට ඔය කට්ටියගේ අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඔය කට්ටිය දාන හැම comment එකක්ම අනිවාර්යෙන් කියවනවා. අපි වැඩි කතා නැතෝ යම් වීඩියෝ එකට. ඔය guys ඔය කට්ටියට පේනවා ඇති අපි අනිත් ආස්කුරේ සුදු පාට නූලක් ගැට ගහගත්තා. පේන්නේ නැහැ නැත්තම්. ඉතින් අපි බලමු මේ නූල ගැට ගහලා ආස්කුරක් කොච්චර උඩ යනවද කියලා මයින් පුළුවන් හරියටම. බලමු කොච්චර උඩ යනවද කියලා. මම මේ විදියට මෙන්න මේකට මේ විදියට දාගෙන අපි ආස්කුර යවලා බලමු කොච්චර උඩ යනවද කියලා. ඉතින් මම මේ විදියට නූල ඉස්සලා දිග අරගෙන තියෙන පේන ඇති ඔය කට්ටියට පාරේ දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අපි ආස්කුර පත්තු කරලා ආස්කුර උඩ යවන්නේ. බලමු කොච්චර උඩ යනවද කියලා. ඉතින් අපි ආස්කුර යවුවා ඔය ගැට දකින්න ඇති නූල ගැට ගහගත්තා. මම නූලේ මාක් එකක් දාගත්තා ගිය උඩ ප්‍රමාණය. ඉතින් පොළොව මට්ටමේ මෙතන ඉඳලා පොළොව මට්ටම පටන් ගන්නෙ. මෙතනilla මෙහෙට ආස්කුර උඩ ගිහලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙතනින් නූල කඩාගෙන කොච්චරක් නූල මැනලා බලමු කොච්චරක් උඩ ගිහලා තියෙනවද කියලා. ඒ පේන ඇති මෙන්න අපි ගැට ගහපු තැන ආස්කුර ගැට ගහපු තැන තමයි මේ තියෙන්නේ. මේ පේන ටිකක් තියෙනවා ටිකක්. මේ හරින් තමයි ගැට ගහගත්තේ. ඉතින් අපි බලමු දැන් මේක දෙකට නවගෙන කොච්චරක් දිග තියෙනවද කියලා. ආයෙ දෙකට නැමුවොත් කොටවල් 8යි නේ. ආයෙ කොටවල් 8යි. කොටවල් 8ක් තියෙනවා දැන් මෙතන අපි නූල තව පොටක් නමලා අපි බලමු කොච්චරක් දිග තියෙනවද කියලා. ඒක කොටවල් 16යි. ඔයයි ඉතින් ඔය කට්ටියට පේන්නේ ඇති කොටවල් 16කට අපි නමාගත්තා. අපේ උඩ ගියපු නූල කොටවල් 16ක් තියෙනවා මෙතන. එක සමානව නවාගෙන තියෙන්නේ. අපි එහෙනම් මේ කොටස මැල්ලම බලමු කොච්චරක් දිගද කියලා. මයින්නවා කොච්චරක් දිග තියෙනවද කියලා. හරියට මංගල් 49ක් තියෙනවා. ඉතින් අංගල් 49 කොටවල් 16න් වැඩි කරන්න ඕන. ඉතින් බලමු අපි අංගල් 49 16න් වැඩි කරලා 784ක් වෙනවා අංගල්. ඉතින් අංගල් 784 අඩි වෙනවා 65.3.3. ඉතින් guys ඔය කට්ටිය බලන්න ඇති. ඉතින් අපි සාමාන්‍යයෙන් අහස්කුරක් අඩි 65.3.3ක් උඩ යනවා. ඉතින් අපි මැනගත්තේ මෙන්න මේ විදිහේ නූල පාවිච්චි කරලා කොච්චරක් අහස්කුරු උඩ යනවද කියලා බලාගත්තා හරියටම. ඉතින් ඔය කට්ටිය මෙච්චර දවසක් ආස්කුරු යවලා ඇති. අනිවාර්යෙන් ආස්කුරු යවුවට කොච්චර කුඩ යනවද කියලා කවුරුත් බලලා නැද්ද කියලා මම හිතනවා. අපි විතරයි මේ එක්ස්පෙරිමන්ට් එක කරේ. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි බලමු විසිල් ආස්කුරක් කොච්චරක් කුඩ යනවද කියලා. මතක කරන්න ඕන අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. අපි වැඩි කතා නැතෝ යම් වීඩියෝ එකට. අපුලක් කරා. ඔයගොල්ලෝ ඉතින් ඔය කට්ටියට පේන ඇති අපි මෙන්න මේ විදිහට විසිල් ආස්කුරෙත් නූලක් ගැට ගහලා විසිල් ආස්කුරත් යවුවා. ඉතින් අපි ඒ වැඩේ නම් සාර්ථක වුණේ නෑ ඇත්තටම. විසිල් ආස්කුරේ නූල ගැට ගැහුවට විසිල් ආස්කුර නූල ගලවගෙන තමයි යන්න පිටත් උනේ. ඉතින් ඒ නිසා අපිට හරියටම මැනගන්න බැරි වුණා. අපිට තිබුණ විසිල් ආස්කුර 5යි. ඒ 5 මේ විදිහට අපි අතින් විනාශ වුණා. මොකක්ද උනේ? මොකක්ද උනේ?
ඉතින් අදට අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජය වේවා. තවත් vlog එකකින් හැම වෙන බලාපොරොත්තු වෙන්න. අදට අපි ওই කට්ටියකින් සමු ගන්නවා.